ගොඩක් කට්ටිය කියන මේ ඕරා එක තමන්ගේ ඕරා එක වර්ධනය කරගන්නේ කොහොමද? එනර්ජි බොඩි එක කියනවා නැත්නම් එතීරික් බොඩි කියලා කියනවා. දැන් මොලේ ගත්තම මොලේ ඇතුලේ ස්නායු ආවේග ගමන් කරද්දී ඒ මොලේ වටේ හැදෙන එනර්ජි ෆීල්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඇස්වලට පේන්නේ නැතුණාට එහෙම එකක් ඇඟ වටේට තියෙනවා. එතකොට ඒ ඇඟ වටේ තියෙන ඒ ශක්ති ශරීරය වර්ධනය කර ගැනීමක් කරන ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන් එකක් මාස්ටර් කරන්න ඕනේ. ඒ ස්කිල් එක තමයි නිශ්චලතාවය. ඒ කියන්නේ තමන්ගේ ඇඟ පුළුවන් තරම් නිශ්චලව තියාගන්න. තමන් රෙස්ට් කරනකොට වෛදික දැනුම් පද්ධතිය සඳහන් වෙනවා අපේ ඇඟේ තියෙන ශරීරයන් පිළිබඳව පළවෙනි ශරීරය තමයි අන්නමය කෝෂය කියලා හඳුන්වන්නේ. අන්නමය අපි කෑම කාපුවාම පෝෂණය වෙන ඇඟ. ඒක තමයි අන්නමය ශරීරය. ඊළඟ එක තමයි ප්‍රාණමය කෝෂය. එනර්ජි එක ෆ්ලෝ වෙන ශරීරය ගමන් කරන ශරීරය තමයි ප්‍රාණමය කෝෂය. අන්නමය කෝෂය සහ ප්‍රාණමය කෝෂය. ඒකට ප්‍රාණමය කෝෂයෙන් ඇතුලේ තියෙනවා මනෝමය කෝෂය කියලා එක. ඒක තමයි ඒගොල්ලෝ කියන විදිහට අපේ මනස කියන එක පවතින්නේ. මනස ඒ ප්‍රාණමය කෝෂයත් එක්ක සම්බන්ධ වෙලා අන්නමය කෝෂයේ ආශ්‍රිතව තමයි පවතින්නේ. ගොඩක්ම අපේ හෘදේ වස්තු ආශ්‍රිතව ආශ්‍රය කරගෙන තමයි ඒක පවතින්නේ. මනෝමය ගැඹුරින් මනෝමය කෝෂයටත් ගැඹුරින් තියෙනවා විඥානමය කෝෂය කියන එක. ඒ විඥානමය කෝෂය කියන එක සාමාන්‍යයෙන් අපේ ඇඟේ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කියන විදිහට ඇඟෙන් එළියටත් පිටිදෙනවා වෙන. ඊතනියම එහාට ගියාම තියෙන්නේ ආනන්දමය කෝෂය. ඒක තමයි උපරිම තෘප්තිමත් ස්වභාවය ඔයාගේ ශරීරය අත්පත් කරගන්න පුළුවන්.